මහසෑය පිහිටලා තියෙන තැන භාග්‍යතුන් වහන්සේගේ නිසීදනය බිමේලලා භාග්‍යතුන් වහන්සේ ඒ මත වැඩ ඉඳලා භාග්‍යතුන් වහන්සේගේ මහා බුද්ධ ගුණය මේ ලංකා භූමිය කම්පා වෙනතුරු මේ භූමියට ලබලා දීලා ද්‍රෝණයක් පමණ සරුවඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැන හැටියට එතන භික්ෂූන් වහන්සේලාට හඳුන්වලා දේශනා කරලා ඊළඟට අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කොට වදාළේ ඔබත් අපිත් අද මේ මහ පිංකම සිද්ධ කරන මෙන්න මේ සේරුවාවිල පුණ්‍ය භූමියට මහවැලි මහවැලි නදී තීරයේ සේරු කියන විල කෙළවර වරාහ කියලා පොකුණක් ආන්ගේ පොකුණ උඩ අතීතයේ අති මනෝරම්‍ය වූ දිය බුබුලක් වගේ මහ සෑයක් ගොඩ ආන්ගේ සෑය ගොඩ නගන්නේ කාවන්තිස්ස නම් මහරජු මහණෙනි ආන්ගේ සෑය පිහිට ඕන තැනට වැඩම කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා. එදා භික්ෂුන් වහන්සේලාත් එක්ක වැඩම කරලා මේ වරාහ කියන පොකුණ තිබුණ තැන ඒ පොකුණ මත තමයි මේ සෑය පිහිටනවා කියලා සඳහන් කළා. අති මනෝරම්‍ය වූ දිය බුබුලක් හා සමානයි කියලා දේශනා කොට වදාළා. මේ සෑය දකින්නකොට හැබෑම දිය බුබුලක ස්වરૂපය කොහාටවත් ඇදුනේ නැති කොහාටවත් බර වුණේ නැති මනෝරම්‍ය වූ අපි දැකපු දිය බුබුලේ හැබෑ ස්වභාවයම මහසෑ රාජයාණන්ගෙන් පිළිබිඹු වෙන බව අපිට පේනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ ඉඳලා සමාධියට සමවැදිලා මේ මහ පොළොව කම්පා කෙරෙව්වා කියලා සඳහන් කරනවා සාගරයේ. ආන් ඒ වෙලාවේ මේ ලක් දෙරණ කුඹල් සකක් කැරකෙනවා වගේ කැරකුණා කියලා සඳහන් කරනවා. මහ පොළොව හත් පොළකින් ස්පර්ශ කරන මහා හස්ති රාජයේ කඳ නගනකොට කොහොම හඬක් නැගෙයිද? එදා මහ පොළොව ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා ඒ වාගේ මහා හඬක් නැගුවා කියලා කියනවා. සුවඳ මිශ්‍ර වෙච්ච වාතය මේ ප්‍රදේශයේ පුරාම හමාගෙන ගියා. ඊටාම මිහිරි සුවඳයි මහ පොළොව නගන හඬ සාගරේ රැලි පෙරෙනකොට යම් හඬක්ද මහ පෘථුවියෙන් එවන් මහා හඬක් මේ භූමියේ එදා නැගුණ කියලා සඳහන් කරනවා. ඒ තරම් ආශ්චර්ය පුණ්‍ය භූමියකයි අද අපිට මේ පැය ගානක් ගත කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සමාධියෙන් අවදි වෙලා තමන් වහන්සේ වැඩ හිටපු මේ බිම දිහා නැවත නැවත හැරි හැරි බලන වෙන තැනකින් දැක්කේ නැති විශේෂ කාරණාවක් දැකපු නිසා සමිද්දි සුමන නාගරජුරුවන් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මොන වගේ හේතුවක් නිසාද කියලා. ඒ වෙලාවේ නැවතත් දේශනා කළා සුමනේනි මගේ ලලාට ධාතුන් වහන්සේ පරිනිර්වාණයෙන් පස්සේ ස්ථීරවම සම්බුද්ධ ශාසනයගේ පරිහානිය ඇති වෙලා සම්බුද්ධ ශාසනයේ නිමා වෙනතුරු ලෝක සත්වයාට හිතානුකම්පාවෙන් වැඩ ඉන්නේ මෙතනයි කියලා දේශනා කළා. බොහෝම ප්‍රීතියට පත්වෙච්ච සුමන නාරජු භාග්‍යතුන් වහන්සේට සෙවන සදමින් තමන් අරගෙන ආව සපු ගහෙන් මල් නෙලලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට පිළිගැන්වුවාම අපේ බුදුරජාණන් වහන්සේ ඒ සපු මල් මේ චෛත්‍ය රාජයා ඉදිවුණ භූමියේ තැන්පත් කළා. 3 වතාවක් බුදුරජාණන් වහන්සේ චෛත්‍ය භූමිය ප්‍රදක්ෂිනා කරා කියලා සඳහන් කළා. ඒ තරම් ශ්‍රේෂ්ඨ උත්තරීතර වූ පින්බිමකයි අද මේ මහ පිංකම සමග එකතු වෙලා ඔබට මට මහත් කුසල් ලබන්න භාග්‍ය වාසනාව උදා වෙලා තියෙනවා. මේ පුණ්‍ය භූමිය ගැන කොයි තරම් කරුණු සඳහන් කළත් එය මෙච්චරයි මෙපමණයි කියලා නිමා කළ නොහැකි තරම් බුදු කරුණාවට
ලත් වුණ මේ බිම ඒ තරම්ම ආශ්චර්යජනකයි. ලෞතුරා භාග්‍යතුන් වහන්සේ සුමන නාගරජුරුව දිහා බලහම සුමන නාගරජුරුව අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගෙන් කෙරිය යුතු යම් දෙයක් තියෙනවද මෙතන කියලා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා සුමනෙනි ඔබට කළ යුතු විශේෂ කාර්යයක් තියෙනවා. ඒ කාර්යය තමයි මගේ පරිනිර්වාණයෙන් පස්සේ ලලාට ධාතුන් වහන්සේ පිහිටන මේ පිම්බිම ආරක්ෂා කිරීමේ වගකීම ඔබ සතුව තියෙන බව භාග්‍යතුන් වහන්සේ ඒ නාගරාජ්‍යෝත්තමයන්ට සඳහන් කළා. පින්නතුනි ඒ වෙලාවේ නාගරාජ්‍යරු සඳහන් කරනවා ස්වාමීනි සවැත් නුවර ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටිය ළඟ පොකුණට වෙලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා දිහා බල බල සම්පූර්ණ රූපයෙන් සපරිපූර්ණ වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත ශරීර ධාතුව දිහා බල බල ශ්‍රී මුඛ ධාතුවෙන් ගලා යන දහම් අමා ගඟ ශ්‍රවණය කර කර මම ඒ පොකුණට වෙලා ඉන්න හරි ආසයි ස්වාමීනි. ඒ අවස්ථාව මං වෙනුවෙන් ඉතුරු කරන්න ස්වාමීනි කියලා. නමුත් පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සඳහන් කළා සුමනෙනි මීට පෙරත් මේ පිම්බිම මෙතන ඔබම ආරක්ෂා කරපු තැන. සුමනෙනි මේ පිම්බිම ආරක්ෂා කිරීමේ වගකීම ඔබ සතුමයි. මේ මහා කල්පයේ මුලින්ම පහළ වෙච්ච කකුසඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ මේ ස්ථානයේ වැඩ සිටිය කාලේ ඒ ධාතුන් වහන්සේ ආරක්ෂා කළේ වෙන කවුරුවත් නෙමෙයි ඔබමයි. කෝණාගම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලත් මෙතන චෛත්‍යයක් හදලා තිබුණා. ඒ චෛත්‍ය ආරක්ෂා කළෙත් වෙන කවුරුවත් නෙමෙයි ඔබමයි. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලත් මහසෑයක් ඉදි වුණා. ඒ මහසෑය ආරක්ෂා කළෙත් ඒ ධාතුන් වහන්සේ ආරක්ෂා කළෙත් ඔබමයි කියලා සිහිපත් කළා. එහෙමනම් සුමන මගේ පරිනිර්වාණයෙන් පස්සේ කෝටි ලක්ෂයක් සක්වලට මා විසින් අවශේෂ කරන විශාලතම සරුවඥ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ අනාගතයේ පිහිටන්නෙත් මේ භූමියේමයි. ඒ ධාතුන් වහන්සේ ආරක්ෂා කිරීමේ පූර්ණ වගකීම තියෙන්නේ ඔබ සතුවමයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරාම ඒ වගකීම බොහෝම නිශ්ශබ්දව බාරගත්තා.